මේ සිදුවීම වුණේ අනුරාධපුරයේ පාළු කැලෑබෙද ගමක. සුනිල් කියන්නේ ඒ ගමේ හිතුවක්කාර ටිකක් රළු තරුණයෙක්. එදා රෑ 11:30ට විතර ඇති. සුනිල් තමන්ගේ පරණ බයික් එකෙන් යාළුවෙක්ගේ ගෙදර ඉඳන් තනිවම එනවා. වැස්සකුත් වැටෙන්න ඔන්න මෙන්න. ගෙදරට යන්න තියෙන්නේ මහා කැලෑවක් මැදින් වැටුණු ගල් වලවල් පිරුණු පාළු පාරකින්. ඒ පාරයිනේ තමයි මේ පරණ අතහර දැමූ සොහොන් බිම තියෙන්නේ. සුනිල්ගේ සොහොන් බිම කිට්ටුවට එද්දී එයාගේ හිතට අමුතුම බයක් දැනෙන්න ගත්තා. එයාට එක පාරටම මතක් වුණා අවුරුද්දකට කලින් හරියටම මෙතනදී සිද්ධ වුණ දේ. ඒ මතකයත් එක්කම සුනිල් සොහොන් බිම පසු කරද්දී පාර අයිනේ කවුරු හරි ඉන්නවා දැක්කා. ඒ සිදුවෙන ගත්ත කාන්තාවක්. ඇයිගේ මූණ පෙනුනේ නෑ. කොණ්ඩේ ඉස්සරහට වැටිලා තිබුණේ. මේ රෑ මොකද මෙතන කියලා හිතුණත් සුනිල් බයික් එක නතර කළා. මල්ලි මාවර හන්දියට විතරක් දාන්න පුළුවන්ද? මට පයින් යන්න බයයි. ඒ ගැහැණු හඬ හරිම සීතලයි. හරියට සුලගක් වගේ. සුනිල් අයව බයික් එකේ පිටිපස්සේ වාඩි කරගත්තා. හැබැයි ඇය වාඩි වෙද්දී සුනිල්ට දැනුනේ නෑ බයික් එකට කිසිම බරක් දැනෙනවා කියලා. ඒ එක්කම පරණ කුණුණු මල් මාලයක සහ පස්වල මූසල ගඳක් පාර පුරා පැතිරෙන්න ගත්තා. සුනිල් බයික් එක වේගයෙන් පදවන්න ගත්තා. හැබැයි එයාට දැනුණා එයාගේ පිටිපස්සෙන් එන හුස්ම හරිම සීතලයි කියලා. එයාගේ ඇඟ හිරි වැටිලා ගියා. සුනිල් බයික් එකේ කණ්ණාඩියෙන් පිටිපස්ස බැලුවා. එයා දැක්ක දේ වලින් එයාගේ හෘද ස්පන්දනය නතර වෙන්න ගියා. කණ්ණාඩියෙන් පෙනුනේ සුදු වැදගත් කාන්තාවක් නෙවෙයි. මස්තිය වෙච්ච කළු ගැහුණු ඇටසැකිල්ල. ඒ ඇටසැකිල්ලේ ලේ පාට ගිනි ගන්න ඇස් දෙකක් සුනිල් දිහා බලාගෙන හිටියා. ඇය සුනිල්ගේ බෙල්ල පිටිපස්සෙන් හීනියට මෙහෙම කිව්වා. මල්ලි මම මරුණේ මේක අවුරුද්දකට කලින් හරියටම මෙතනද උඹේ බයික් එකට යට වෙලා උඹේ දානවා දාලා දුන්නා නේද? සුනිල් බයටම කෑ ගැහුවා. එයා බයික් එකේ වේගය තවත් වැඩි කළා. හැබැයි යට සැකිල්ලේ අත් දෙක සුනිල්ගේ බෙල්ල වටේ තද වෙන්න ගත්තා. එයත් සීතලයි. හරියට අයිස් කැට වගේ. උඹට කවදාවත් මගෙන් බේරෙන්න බෑ. ඇටසැකිල්ලේ හඬ ගුරුසු මූසල හඬක් බවට පත් වුණා. සුනිල්ට පාලනය කරගන්න බැරුව බයික් එක පාරෙන් ඉවතට පැනලා ලොකු ගහක හැප්පුණා. සුනිල් බිම වැටුණා. එයාට සිහිය එද්දී එයා හිටියේ සොහොන් බිම මැද. පරණ සොහොන් ගලක් උඩ වැටිලා එයාගේ බයික් එක කෑලි කෑලි වලට කැඩිලා එයා වටේටම සුදු පාට මල් මාල කෑලි විසිරිලා තිබුණා. එයා දැක්කා සොහොන් ගල උඩ කොටලා තියෙන නම නීලා කුමාරි. මේ ගියේ මීට අවුරුද්දකට පෙර. ඒ නම දකිද්දී සුනිල්ගේ හිතේ තිබුණු වරදකාරී හැඟීම එයාගේ මුළු ඇඟම දවාලන්න ගත්තා. පහුවදා ගම්මු සුනිල්ව සොයාගත්තා. එයා සිහි නැතුව සොහොන් ගල උඩ වැටිලා හිටියා. එයාගේ ඇඟ පුරාම නිල් පාට සලකුණු තිබුණා. හරියට ඇටසැකිලියත් වලින් තද කරපු සලකුණු වගේ. එදායින් පස්සේ සුනිල්ට කවදාවත් රැට තනියම පාරක යන්න බැරි වුණා. හැමදාම රෑ 12ට එයාගේ කාමරේ ජනේලයෙන් සුදු ඇඳගත්ත කාන්තාවක් Taman දිහා බලාගෙන ඉන්නවා එයාට පේනවා. සමහර වෙලාවට එයාට ඇහෙනවා ජනේලයට කවුරු හරි තට්ටු කරනවා. මම ආවා. ඔයාලත් රැට තනියම බයික් එකේ යනවා නම් පරිස්සම් වෙන්න. සමහර විට සොහොන් බිමේ අවතාරය දැන් ඔයාගේ පිටිපස්සේ වාඩි වෙලා ඉන්නවා වෙන්න පුළුවන්.